අපේ රටේ තරුණයන්ට තියෙන ලොකු හීනයක් තමයි පිටරටකට ගිහිල්ලා රැකියාව කරන එක. ඉතින් මේ විදිහට ඉන්ටර්නැෂනල් ජොබ් මාකට් එකේ තියෙන ගැරන්ටීඩ් ජොබ් ඔපචුනිටිස් වලට රැකියාව හොයලා දෙන තැනකට තමයි අපි මේ වෙලාව තියෙන්නේ. ඩිමෝ ඇකඩමි. මෙතනට ආවොත් කොහොමද ඔයාලගේ රට යන හීනේ හැබෑ කරගන්න පුළුවන් වෙන්නේ? අද අපි ඔයාලා බලමු. වසර 30කට වැඩි කාලයක් අපේ රටේ බොහෝ දෙනෙක්ට රැකියා අවස්ථා ලබා දීපු ඒ විතරක් නෙමෙයි අධ්‍යාපනය ලබා දීපු ඩිමෝ ඇකඩමි එක කියන්නේ මොකක්ද? ඒ පිළිබඳව අහලා බලන්න අද දවසේදී අපි සම්බන්ධ කරගන්නවා ඩිමෝ ඇකඩමිහි කළමනාකරු ප්‍රනීත් කිරුතුංග මහත්මයා. ප්‍රනීත් මහත්මයා මේ ඇත්තටම ඩිමෝ ඇකඩමි කිව්වම ගොඩක් දෙනෙක්ට අවබෝධයක් තියෙනවා මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඇත්තටම මොකද්ද ඩිමෝ ඇකඩමි කියන්නේ? ඩිමෝ ඇකඩමි එක කියන්නේ 1990 දී ස්ටාර්ට් කරපු අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ශාස්ත්‍රයේ නියැලෙන දශක 3මාරකට අධික කාලයක් මේ ශාස්ත්‍රයේ නියැලී සිටින කීර්තිමත් ආයතනයක්. ඩිමෝ ඇකඩමි එක ඩිමෝ එකේ එක්ස්පර්ටීස් එක තියෙන ඔටෝමොබයිල් මෙකට්‍රොනික්ස් සහ ප්ලාන්ට් ඉංජිනේරින් කියන ශාස්ත්‍ර දෙකේ වෘත්තීය අධ්‍යාපනය ශ්‍රී ලාංකික තාරුණ්‍යයට උරුම කරලා දෙනවා. ඔව් දැන් ගොඩක් වෙලාවට මේ ඔටෝමොබයිල් ශාස්ත්‍රයේ පිළිබඳව ඩිමෝ එක ගැන කතා කරද්දී අපි දන්නවා බොහෝ දෙනෙක් මෙතනින් ඉගෙනගෙන රැකියා අවස්ථා සඳහා රට ගියා කියලා. හැබැයි මේ ප්ලාන්ට් ඉංජිනේරින් කියන එක ගැන ගොඩක් දෙනෙක්ට අවබෝධයක් නැහැ. මොකද්ද මේ දෙකේ වෙනස? ඔව්. දැන් ලෝකෙ ඩිමාන්ඩ් කරන්නේ ඉස්සර තිබ්බ වගේ ඔටෝමොබයිල් මෙකැනික්, ඔටෝමොබයිල් ඉලෙක්ට්‍රීෂියන්, ඔටෝමොබයිල් එයාර් කන්ඩිෂනින් ටෙක්නීෂියන් වගේ තනි ෆීල්ඩ්ස් ගන්න ටෙක්නීෂියන්ලා නෙමෙයි. ප්ලාන්ට් ඉංජිනේරින් නැත්නම් බිල්ඩින් සර්විසස් ඉංජිනේරින් ශාස්ත්‍රය ගත්තා. ඉලෙක්ට්‍රීෂියන්, ප්ලම්බර්, එයාර් කන්ඩිෂනින් ටෙක්නීෂියන් වගේ තනි ශාස්ත්‍ර ගැන දන්න අය නෙමෙයි. ඒ වෙනුවට ඉන්ඩස්ට්‍රි එකේ ඩිමාන්ඩ් කරන්නේ ඒ ඔක්කොම ගැන දන්න තනි පුද්ගලෙක්. අපි කියන මල්ටි ඩිසිප්ලිනරි ටෙක්නීෂියන් කෙනෙක් කියලා. ඒ වගේ මල්ටි ඩිසිප්ලිනරි ටෙක්නීෂියන් කෙනෙක් අපි ඔටෝමොබයිල් සහ ප්ලාන්ට් ඉංජිනේරින් කියන ශාස්ත්‍ර දෙකේ හදනවා. ඔටෝමොබයිල් ශාස්ත්‍රයේ හදන මල්ටි ඩිසිප්ලිනරි ටෙක්නීෂියන්ට කියනවා අපි ඔටෝමොබයිල් මෙකට්‍රොනික්ස් ටෙක්නීෂියන් කියලා. සහ ප්ලාන්ට් ඉංජිනේරින් ශාස්ත්‍රයේදී අපි හදන මල්ටි ඩිසිප්ලිනරි ටෙක්නීෂියන්ට කියන්නේ ප්ලාන්ට් ඉංජිනේරින් ටෙක්නීෂියන් කෙනෙක් කියලා. දැන් ප්ලාන්ට් ඉංජිනේරින් ටෙක්නීෂියන් කියන එක ගැන අපි පසුවට කතා කරන්න කියලා ඔටෝමොබයිල් මෙකට්‍රොනික් ටෙක්නීෂියන් මේ කියන රැකියා අවස්ථාවන් සඳහා කොයි විදිහටද මේ ඩිමෝ ඇකඩමි එක තුල අපේ තරුණයන්ට අවස්ථාව ලබා දීලා තියෙන්නේ? ඩිමෝ ඇකඩමි එක ජර්මානු වාණිජ්‍ය මණ්ඩලයට අනුබද්ධ ඒ ශ්‍රේණියේ ඔටෝමොබයිල් මෙකට්‍රොනික්ස් ටෙක්නීෂියන් පාඨමාලාවක් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ යටතේදී ඔටෝමොබයිල් ඉලෙක්ට්‍රිකල්, ඔටෝමොබයිල් මෙකැනික්, ඔටෝමොබයිල් එයාර් කන්ඩිෂනින් ටෙක්නීෂියන්, හයිබ්‍රිඩ් ඇන්ඩ් හයි වෝල්ටේජ් ටෙක්නොලොජි කියන සම්පූර්ණ ස්කෝප් එකම මේ ළමයින්ට කවර් වෙනවා. මේ යටතේදී ඔටෝමොබයිල් ඉලෙක්ට්‍රීෂියන් කියන සෙග්මන්ට් එකේදී අපේ ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ඉලෙක්ට්‍රිකල් ලැබ් එක ප්‍රධාන කර්තව්‍යයක් ඉටු කරනවා. ඒකෙදී ජර්මනියේ ළමයෙක්ට හම්බෙන ට්‍රේනින් එකම අපේ ළමයට හම්බෙන විදිහට ජර්මනියෙන් එන ඉක්විප්මන්ට් සහ ඩයග්නොස්ටික් ට්‍රේනින් මොඩල්ස් එක්ක මේ ළමයින්ට ඉන් ඩීටේල් ට්‍රේනින් එකක් හම්බෙනවා. ඊට අමතරව කන්වෙන්ෂනල් සිස්ටම්ස්, chassis systems, passenger comfort and safety systems, conventional internal combustion engines, petrol and diesel engine management, wheel alignment වගේ සම්පූර්ණ ස්කෝප් එක ගැනම ළමයට අවබෝධයක් මේ ඔටෝමොබයිල් මෙකට්‍රොනික්ස් ටෙක්නීෂියන් කියන පාඨමාලාව හරහා ලැබෙනවා. දැන් මේ ඔටෝමොබයිල් මෙකට්‍රොනික් ටෙක්නීෂියන් කෙනෙක් වෙද්දී ගොඩක් වෙලාවට දැන් ඉස්සර නම් තිබ්බේ වාහන පරණ වාහන විතරයි. දැන් මේ EV වාහන ඇවිල්ලා ඒකට අලුත් ටෙක්නොලොජි එක ඇවිල්ලා ඒ පිළිබඳව සෑහෙන දැනුමක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඒකට මොකද්ද ඩිමෝ ඇකඩමි එකෙන් ලබා දෙන දේ? ඔව් ඇත්තටම. දැන් ලෝකයේ තියෙන ට්‍රෙන්ඩ් එකක් තමයි sustainable transportation solutions. ඒ කියන්නේ conventional fuel powered vehicles වල ඉඳන් hybrid and EV vehicles වලට අපි මාරු වෙමින් යන කාලයක්. එතකොට ඒකෙදි ශ්‍රී ලාංකික ජෙනරල් කමියුනිටි එකට අමතරව ඉන්න ඔටෝමොබයිල් ටෙක්නීෂියන්ලටත් මේ සම්බන්ධ දැනුම ඉතාම අඩුයි. එතකොට ඩිමෝ ඇකඩමි එකේ විදේශ පුහුණුවලත් උපදේශක මණ්ඩලයක් මේ සම්බන්ධයෙන්ම ඉන්නවා. සහ ඩිමෝ ඇකඩමි එක ගත තීරණයක් අනුව මේ ඉන්ස්ටිටියුට් එකේ ඉගෙන ගන්න ළමයින්ට විතරක් නෙමෙයි ශ්‍රී ලාංකික සමස්ත තාරුණ්‍යයටත් මේ සම්බන්ධව ඉගෙන ගන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මේ හයිබ්‍රිඩ් ඇන්ඩ් ඉලෙක්ට්‍රික් ලැබ් එක තුළදී අපි ළමයට හයිබ්‍රිඩ් ඇන්ඩ් ඉලෙක්ට්‍රික් වාහන ගැන ඉන් ඩීටේල් ට්‍රේනින්ග් එකක් ලබා දෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හයි වෝල්ටේජ් සේෆ්ටි ඉතාම වැදගත්. ඉන්සුලේෂන් ටෙස්ටිං, drive train layouts, battery balancing,
battery cooling systems, motors and inverters, charging infrastructure, ඒ වගේ areas ගණනාවක in detail knowledge එකක් අපේ ශ්‍රී ලාංකික තාරුණ්‍යයට ලබා දෙන්න මේ hybrid and EV lab එක තුලින් Demo Academy එකට හැකි වෙලා තියෙනවා. දැන් ටෙක්නීෂියන් කෙනෙක් වුණාම පැසෙන්ජර් වෙහිකල්ස් විතරක් නෙමෙයි කමර්ෂල් වෙහිකල්ස් ගැනත් අනිවාර්යයෙන්ම අවබෝධයක් තිබිය යුතුයි. දැන් ඩිමෝ ඇකඩමි එක තුල මේ කමර්ෂල් වෙහිකල්ස් ගැන උගන්වන්න ක්‍රමවේදයක් තියෙනවද කොහමද? අනිවාර්යයෙන්. passenger vehicles විතරක් නෙමෙයි commercial vehicles ගැනත් in detail knowledge එකක් අපි ළමයින්ට ලබා දෙනවා. ඊට අමතරව Demo ආයතනයේ සියඹලාපේ තියෙන commercial vehicle service complex එකට ළමයින්ව යොමු කරලා industrial training විදියට අපි මාස 4ක පමණ ඉතා වටිනා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනවා. ඊට අමතරව මම මේ අවස්ථාවේදී කියන්න ඕන විශේෂ කාරණයක් තමයි Demo Academy එක සහ MAN කියන ජර්මන් කම්පැනි එක සමග අපි ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් සමග අපිට පුළුවන් වෙලා තියෙනවා මේ Demo Academy එකේ commercial vehicle segment එක ඉගෙන ගන්න ළමයින්ට ජර්මනියේ MAN ආයතනයේ රැකියා අවස්ථා ලබා දෙන්න. අපි ඊළඟට ආවේ Demo Academy එකේ ඉලෙක්ට්‍රොනික ලැබ් එකට. දැන් මෙතනින් මොකද්ද ප්‍රවීණ වෙන්නේ? ඔව් මෙතන තමයි ළමයි ඉලෙක්ට්‍රොනික්ස් ගැන මූලික සිද්ධාන්ත ෆන්ඩමෙන්ටල්ස් ඉගෙන ගන්න. එතකොට එතනදී ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස්, ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් වගේ ෆන්ඩමෙන්ටල්ස් ඉගෙනගෙන ළමයි යොමු වෙනවා මේ වගේ HPS බෝඩ් දිහාවට. HPS බෝඩ් වලදී ළමයින්ට පුළුවන් ඒ අපිට දෙන සර්කිට් ඩයග්‍රෑම්ස් ප්‍රැක්ටිකලි ඉම්ප්ලිමන්ට් කරලා බලලා Tamanටම අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඒ අත්දැකීම ලබා ගත්තට පස්සේ තමයි අපි යොමු වෙන්නේ ඔටෝමෝටිව් ඉලෙක්ට්‍රොනික්ස් පැත්තට. ඒ කියන්නේ ඔටෝමෝටිව් ඉලෙක්ට්‍රොනික්ස් කියන්නේ මොකක්ද? මේ තියෙන්නේ Mercedes 219 එකක ෆන්ක්ෂනල් ලයිටිංగ్ ට්‍රේනින් මොඩල් එකක්. මේකෙදි අපි හිතමු මේ වයරින් ටික සම්පූර්ණයෙන් ඉවත් කරා කියලා. අපිට හම්බෙනවා වර්ක්ෂොප් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක්. අපි කියනවා 20 එක කියලා. 20 එකෙන් අපිට පුළුවන් මේකේ තියෙන වයරින් ඩයග්‍රෑම් එක බලලා ළමයට පුළුවන් මේ කම්ප්ලීට් සිස්ටම් එකම අලුතෙන් රීවයර් කරන්න. ඊට අමතරව මේකේ තියෙන සෙන්ට්‍රි ඩයග්නොස්ටික් පෝට් එක හරහා ළමයට පුළුවන් මේකේ ෆෝල්ට් එකක් ක්‍රියේට් කරොත් ඒ ෆෝල්ට් එක ඩයග්නෝස් කරලා එක්සැක්ට්ලි ෆෝල්ට් එක කොතනද තියෙන්නේ කියලා අඳුරගෙන ඒක රෙක්ටිෆයි කරන්න. මේ ට්‍රේනින් මොඩල් වල ගත්ත පුහුණුවෙන් පස්සේ තමයි ඇත්තටම ළමයා වාහනයක ඔටෝමෝටිව් ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික්ස් ඩයග්නොස්ටික් පැත්තට යොමු වෙන්නේ. Demo Academy එකේ තියෙන විශේෂත්වය තමයි දැන් මේ ඒගොල්ලන්ට අවශ්‍ය රැකියාවට අවශ්‍ය ඒ දැනුම ලබා දෙනවා වගේම තාක්ෂණික දැනුම ලබා දෙනවා වගේම භාෂා දැනුමත් ලබා දෙනවා. මොකක්ද භාෂා දැනුම ලබා දෙන්න හේතුව? Demo Academy එකේ තියෙන විශේෂත්වය තමයි මේ පාඨමාලා හදාarලා අවසන් වෙන සිසුන්ට ජර්මනියේ වෘත්තියකට රැකියාවට යන්න අවස්ථාව සලසලා දෙනවා. ඒතර ජර්මනිය කියන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරන රටක් නෙමෙයි. එතකොට ජර්මනියට වෘත්තිය සඳහා යන දරුවට අපිට ජර්මන් භාෂා ප්‍රවීණතාවයත් ලබා දෙන්න ඕනේ. ඒකත් මේ ඇකඩමි එක තුලින්ම ලබා දෙනවා. ඒ සඳහා අපිට ඉන්නවා ජර්මන් භාෂා ප්‍රවීණතාවයක් තියෙන වෙනම උපදේශිකාවක්. ඔය කියන්නේ ඒකත් සුවිශේෂී කාරණයක්. මොකද ජර්මන් භාෂාව දැනගෙන රට යන එකම වටිනවා. දැන් ජර්මන් භාෂාව උපදේශක තුමියත් අපිත් එක්ක ඉන්නවා. මේ දැන් උගන්වන කෝසස් දෙක ගත්තොත් එහෙම මේ දෙකට කොයි විදිහටද මේ ජර්මන් භාෂාව ඉගෙනගෙන යන එක වැදගත් වෙන්නේ මේ දරුවන්ට එහෙ ගියාම? දරුවන්ට ජර්මන් ලැන්ග්වේජ් එක උවමනා වෙන්නේ ඒගොල්ලෝ එහෙ ගිහිල්ලා වර්ක්ෂොප් එකක වැඩ කරද්දී ඒගොල්ලන්ට කමියුනිකේට් කරන්න ඕනේ වෙනවා ජර්මන් ලැන්ග්වේජ් එකෙන් කතා කරන මිනිස්සුත් එක්ක, ක්ලයන්ට්ස්ලත් එක්ක, ටෙක්නීෂියන්ස්ලත් එක්ක. එතකොට ඒගොල්ලොන්ට කමියුනිකේෂන් ලෙවල් එක වෙනුවෙන් තමයි අපි ජර්මන් ලැන්ග්වේජ් එක උගන්වන්නේ. ඒ වගේම ඒගොල්ලෝ වර්ක්ෂොප් එක වැඩ කරද්දී ඒ ටෙක්නීෂියන්ස්ලත් එක්ක එකට වැඩ කරනකොට මේගොල්ලන්ට ටෙක්නිකල් ජර්මන් ටර්ම්ස් ඇත්තටම වැදගත් වෙනවා. අපි ඒක ඩිමෝ ආයතනින් මේ ක්ලාස් එකක් ඇතුලේ ඒගොල්ලන්ට ප්‍රැක්ටිස් කරනවා. ඒක තමයි ඇත්තටම කිව්වොත් අපේ තියෙන වැදගත්ම දේ. අපි වෙන තැනකින් ජර්මන් ඉගෙනගෙන යනවට වැඩිය අපි ටෙක්නිකලි ජර්මන් ප්‍රැක්ටිස් එකක් මෙතන ඇත්තටම සිද්ධ වෙනවා. අපි මේ ප්‍රනිත් එක්ක ඊළඟට ආවේ ප්ලාන්ට් ඉන්ජිනියරින් ලැබ් එකට. දැන් මෙතනට ආවම නම් සෑහෙන දේවල් ගොඩක් තියෙනවා වටපිට බැලුවම. ප්‍රනිත් මුලින් ඉඳන් පටන් ගමු. මෙතන ඉඳන් මොනවද මේ උගන්වන්නේ? ඔව් මම ඊට කලින් ඔයාලට කියලා දෙන්න කැමතියි මොකද්ද මේ ප්ලාන්ට් ඉන්ජිනියරින් කියන්නේ කියලා. ලංකාවේ ඒකට පාවිච්චි වෙන නම තමයි බිල්ඩින් සර්විසස් ඉන්ජිනියරින් කියන්නේ. ඒ කියන්නේ බිල්ඩින් එකක් හැදුවට පස්සේ ඒකේ මනුෂ්‍ය වාසයට සුදුසු ලෙස ඒ බිල්ඩින් එකේ ඉන්න සිස්ටම්ස් වගේක් අවශ්‍යයි. ලයිට්ස් ඕන. ඊළඟට මේ ඉක්විප්මන්ට් වැඩ කරන්න ඉලෙක්ට්‍රිසිටි ඕන. ඒ විතරක් නෙමෙයි හොඳ වාතාශ්‍රයක් ලැබෙන්න ඕනේ. වෙන්ටිලේෂන් සිස්ටම් ඕන. ඒ වගේ ගොඩාක් පද්ධති ඕන. ඒ ඔක්කොම ගැන දන්න
තනි ටෙක්නීෂියන් කෙනෙක් තමයි අපි මේ ප්ලාන්ට් ඉන්ජිනියරින් ටෙක්නීෂියන් කෙනෙක් through ඩෙවලොප් කරන්නේ. අපි මුලින්ම આવොත් එහෙම මේ ඇවිල්ලා තියෙන්නේ ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ලයිටිං ලැබ් එකට. මේ ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ලයිටිං ලැබ් එකේදී අපි ළමයට ඩොමෙස්ටික් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රියල් ඉලෙක්ට්‍රිකල් වයරින්, පැනල් ඩිසයිනින් ඇන්ඩ් පැනල් වයරින්, ඊළඟට ලයිටින් සිස්ටම්ස් ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද? ඒක ගැන ඉන් ඩීටේල් නොලෙජ් එකක් ලබා දෙනවා. ලයිටින් ගැන ගත්තොත් එහෙම තැනකට අවශ්‍ය හරි ලයිට් ලෙවල් එක එන්න ලයිට් ෆිටින්ග්ස් ෆික්චර්ස් කොහොමද සිලෙක්ට් කරගන්නේ? ඒවා තියෙන පැරාමීටර්ස්, කලර් ටෙම්පරේචර් එක, කලර් රෙන්ඩරින් අපිට ඇත්තම කලර්ස් පේනවද ඒ ලයිට් එක through කියලා බලා ගන්න පුළුවන්. ඒ ඉන්ඩිසර්ස් වලට අනුව කොහොමද ලයිටින් සිස්ටම් එකක් යුරෝපීය ප්‍රමිතීන්ට අනුකූලව ඩිසයින් කරලා ඉන්ස්ටෝල් කරන්න කියන එක මේ ඒරියා එකේදී ළමයට එක්ස්පෝස් වෙනවා. දැන් අතර මේ අපි දැන් ලංකාවේදී නම් මේ කියන හැම ශේෂ්ත්‍රයටම වෙන වෙනම ටෙක්නීෂියන්ලා බලනවා. හැබැයි ඕගොල්ලෝ මේ හැමදේම එකපාර උගන්වනවා. හරියටම හරි. මේ සියලුම දේම දන්න තනි ටෙක්නීෂියන් කෙනෙක් තමයි මේ කෝස් එකේදී අපි බිහි කරන්නේ. දැන් අර පැත්තේ පේනවා ප්‍රනීත් මම හිතන්නේ ප්ලම්බින් පැත්ත උගන්වනවා. බලමුද අපි ගිහලා පැත්ත. මොකද්ද මෙතන සම්පූර්ණ වෙන්නේ? ඔව්. මේක සැනිටරි ලැබ් එකක්. සැනිටරි ලැබ් එකක් කියන්නේ ඔයාලට මේක දිහා බැලුවම පේන ඇති මේකේ තියෙනවා එක එක types sanitary fittings and fixtures. එක WC type, ඊළඟට එක urinal types, ඊළඟට එක වෙනස් wash basin types, shower types, bathtub types, ඒ වගේ ගොඩාක් දේවල් දකින්න හම්බෙනවා. මේ ළමයින්ට ජර්මනි වල එම්ප්ලොයිමන්ට් වලට ගියාට පස්සේ මේ සිස්ටම් එකක් සම්පූර්ණයෙන් ඩිසයින් කරලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඒකෙදි PVC pipe විතරක් නෙමෙයි. ජර්මනි වල පාවිච්චි වෙනවා GI, copper, PPR වගේ එක එක pipes වර්ග මේවා ඉන්ස්ටෝල් කරද්දි. මොකද hot water, cold water කියන දෙකම පාවිච්චි වෙනවා. ඒ pipes join කරන්නේ කොහොමද? එක එක pipes වර්ග මොනවද? ඒ සම්බන්ධ සම්පූර්ණ detail knowledge එකක් මේකෙදි හම්බ වෙනවා. අපි පොඩ්ඩක් උඩ බැලුවොත් පේනවා මේ වගේ washroom එකක් ඉන්ස්ටෝල් කරාට පස්සේ ඒකේ තියෙන ඕඩර් එක එළියට අරන් යන්න සහ ඒකට fresh air ලබා දෙන්න ventilation system එකක් ඉන්ස්ටෝල් කරන්න. මේ plant engineering technician ලා තමයි ඒකත් ඉන්ස්ටෝල් කරන්නේ. මේක එක එක component එකක් ළමයිට තමන්ගේ මහන්සියෙන් හදන්නත් අපි මේ course එකේදී කියලා දෙනවා. අපි පස්සේ බලන්න යන අපේ metal workshop එකේ. ඒ කියන්නේ දැන් මේ වගේ දරුවෙක්ට මේ සියලුම ස්කිල්ස් එක කෙනෙක්ට ලබා ගන්නක ජර්මනි වගේ රටක වාසසහගතයි. තාම වැදගත්. ඊළඟට අපි මේ පැත්තට આવොත් එහෙම මේ පැත්තේ තියෙන අපේ pump training lab එකක්. ඒ කියන්නේ මේක fully functional pumping system එකක්. මේකෙදි different capacities වල pumps අපිට දකින්න හම්බ වෙනවා. එතකොට මේ pump එකක් start කරන්නේ කොහොමද? අපි නිකන් ගෙදර switch එකක් දාලා start කරනවා වගේ නෙමෙයි. මේ වගේ industrial pump start කරද්දී ඒවටම ගැලපෙන විවිධ starting methods තියෙනවා. ඔබට මේ පිටිපස්සෙන් දකින්න හම්බෙන හසිත ඒ starter panels. ඒ එක එක capacity එක panel එක එක starting method එක start වෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේකේ තියෙන මේ valves control කරලා මේකේ system curve එක control කරන්න. ඒ වගේම ඒකට අනුව pump curve එක design කරලා best operating point එකේදී මේ system එක function වෙන විදිහට implement කරගන්න මේ training එක through මේ ළමයින්ට පුළුවන් වෙනවා. එතකොට අපි දැන් pumping කතා කරා, plumbing කතා කරා, ඊට පස්සේ මේ kitchen එකක් මොනවද කරලා තියෙන්නේ? gas lines. ලංකාවේ අපි දන්නවා අපි gas cylinder එකක් ගෙදරට අරන් ඇවිල්ලා තමයි cooking කරන්නේ. හැබැයි ජර්මනි වගේ රටක එහෙම කරන්න බෑ. ඔබට මතක තියෙයි ලංකාවෙත් එහෙම gas cylinder අරන් ඇවිල්ලා පුපුරලා ලොකු safety hazard එකක් වුණා. ජර්මනි වගේ රටක තියෙන්නේ gas line එක ගෙදරට එන එතන ඉඳන් සම්පූර්ණ safe technology එක පාවිච්චි කරලා යුරෝපීය ප්‍රමිතීන්ට අනුකූලව මේ system එක install කරන්න ඒ plant technician ට පුළුවන් වෙනවා. අපි ළමයින්ට ඒ පිළිබඳ සම්පූර්ණ දැනුමක් ලබා දෙනවා මේ course එක පුරාවට. මේ පිටිපස්සෙන් එතකොට අපිට දකින්න හම්බෙන්නේ මේ panels ටික control කරන main distribution board එක. ඊට අමතරව පිටිපස්සෙන් දකින්න හම්බෙනවා මේ වගේ buildings වල අපි primary power එකට අමතරව backup power එකක් විදිහට diesel generator එකක් පාවිච්චි කරනවා. අපිට පිටිපස්සෙන් දකින්න හම්බෙනවා 15 kVA diesel generator එකක්. එතකොට buildings වල සහ සමහර domestic ගෙවල් වල මේ වගේ generator එකක් තිබ්බොත් ඒක periodically අපි වාහනයක් maintain කරනවා වගේ maintain කරන්න. නඩත්තු කරනවා. ඊළඟට ඒකේ fault එකක් ආවොත් අඳුරගෙන ඒක rectify කරනවා. ඒ පිළිබඳවත් මේ ළමයට දැනුමක් තියෙන්න ඕන හින්දා ඒ දැනුම සම්පූර්ණයෙන් ලබා දෙනවා
අපි මේ ප්ලාන්ට් ඉන්ජිනියරින් කෝස් එකේ ඉවර වෙනවා. ඊට පස්සේ තියෙනවා AC සහ heating units. මේවා උගන්වනවා. අනිවාර්යයෙන්. ලංකාව එයා කන්ඩිෂනින් කිව්වොත් කූලින් අවශ්‍ය වෙන රටක්. AC විතරයි ඕනේ. AC විතරයි ඕනේ. හැබැයි ජර්මනිය සහ අනිත් යුරෝප් කන්ට්‍රීස් වල වින්ටර් සීසන් එකේදී හීටින් කියන ටෙක්නොලොජි එකක් යූස් වෙනවා. එතකොට කූලින් නැත්නම් අපි දන්න එයා කන්ඩිෂනින් වලට අමතරව හීටින් සිස්ටම්ස් ගැන ළමයට මේ කෝස් එකේදී පුළුල් අවබෝධයක් ලබා දෙන්න තියෙනවා. ඒකත් මේ ඩිමෝ ඇකඩමි පාඨමාලාවේ අන්තර්ගත තවත් එක කොටසක්. ඒ වගේම ආරක්ෂා කරගන්න හැටි උගන්වනවා මම හිතන්නේ. අනිවාර්යයෙන්ම බිල්ඩින් එකක ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය වෙත තහවුරු කරන්න ඔයගොල්ලෝ දන්න විදිහට අපි පාවිච්චි කරන CCTV systems. ඊළඟට access control systems. දොරවල් වල කාටද access එක දෙන්න ඕනේ නැත්තේ කියන එක තහවුරු කරන්න. ඊට අමතරව ගෙවල් සහ සමහරට buildings ගින්නෙන් ආරක්ෂා කරගන්න ගිනි ආරක්ෂක පද්ධති ඉන්ස්ටෝල් කරනවා. අපි කියනවා fire detection systems and fire protection systems කියලා. අන්න ඒ ස්කෝප් එක සහ හදිස්සියකදී මේ බිල්ඩින් එකේ ඉන්න ඔකියුපන්ස්ලට ඉවැකුවේට් වෙන්න පණිවිඩයක් දෙන්න ඕනේ. අන්න අපි ඒකට කියනවා public address system කියලා. අන්න ඒ සිස්ටම් එකත් මේ ELV නැත්නම් extra low voltage system එක යටතේ අපි දරුවන්ට උගන්වනවා. අපි ඊළඟට ඇවිල්ලා තියෙන ඩිමෝ ඇකඩමි එකේ මෙටල් වර්ක්ෂොප් එකට. දැන් ඇත්තටම මේ මෙටල් වර්ක්ෂොප් එක මොනවද මේ දරුවන්ට උගන්වන්න තියෙන්නේ? ඔව් මම ඔයාලට ඒක උදාහරණ දෙකකින් පැහැදිලි කරන්නම්. මතක ඇති මේ කෝස් එකේ ප්‍රධාන එලිමන්ට් එකක් තමයි ප්ලම්බින් කියන්නේ. ඒතර පයිප්ලයින්ස් ජොයින් කරන්න ඕනේ, ලේඅවුට් එකකට ඉන්ස්ටෝල් කරන්න ඕනේ. එතකොට ඒකෙදි අපිට ඕන වෙනවා ත්‍රෙඩ් කට් කරන්න. එතකොට ත්‍රෙඩ් කටින් වලට ළමයි ඒ මෙටල් වර්ක්ෂොප් එක්ස්පෝෂර් එක ගන්න. ලේත් මැෂින් එක ඕන වෙනවා ඒ වගේ වැඩවලට. ඒකෙදි ඊළඟට පයිප් බෙන්ඩිං ඒ වගේ අවස්ථාවලදී මෙටල් වර්ක්ෂොප් එක ඒගොල්ලෝ පාවිච්චි කරනවා. දෙවෙනි උදාහරණ තමයි මතක ඇති අපේ සැනිටරි ලැබ් එකේදී වෙන්ටිලේෂන් ට්‍රේනින් මොඩල් එකක් තිබ්බ උඩ ෆ්‍රෙෂ් එයා ගන්න සහ ඕඩර් එක එක්ස්ට්‍රැක්ට් කරන්න. ඒකෙදි ඒක ෂීට් මෙටල් වලින් හදපු සිස්ටම් එකක්. ඒතර ඒ ෂීට් මෙටල් සම්බන්ධ සියලුම දැනුම ළමයින්ට මේ කෝස් එකේදී මේ මෙටල් වර්ක්ෂොප් එකේදී තමයි කව වෙන්නේ. ඒ කියන්නේ මෙටල් ෆයිල් කරලා, ඩ්‍රිල් කරලා, කට් කරලා, ෂීට් ෂියර් කරලා, අවශ්‍ය හැඩයට බෙන්ඩ් කරලා, ඊළඟට ස්පොට් වෙල්ඩ් කරලා අන්නේ සම්පූර්ණ සිස්ටම් එකම හදන එක මේ ප්ලාන්ට් ඉන්ජිනියරින් ළමයින්ට මේ මෙටල් වර්ක්ෂොප් එකේදී තමයි කව වෙන්නේ. Hello, my name is Thomas Rebel. I'm the CEO of HomeServe in Germany. We have over 1,000 colleagues in Germany in the PISA space. They're repairing AC, heating systems and plumbing systems. They're installing them as well and servicing them. We're working with the DEMO Academy and we really value the training that the DEMO Academy offers to their students. They do wonderful theoretical training, classroom training, and they do practical training. For example, here in the World Trade Center in Colombo, where the students can go into the plant rooms, go into the technology in the building, cooling, AC, plumbing again, and can learn valuable lessons from a practical point of view that they can apply later after their graduation in the praxis. We have 5 colleagues from Sri Lanka already in Germany. We're looking forward to get many more in the future, and the qualifications they get here, the experience they get here is invaluable when they come to Germany and try to help our customers and work in our business. ඩිමෝ ඇකඩමි එකේ දරුවෝ ඉගෙන ගන්න විදිය බලලා ඊට පස්සේ අපි ආවා ඩිමෝ පැසෙන්ජර් කාර් සර්විස් එකට. ඉතින් මෙතනත් මේ දරුවන්ට යම්කිසි ආකාරයක ඉගෙනීමේ කටයුත්තක් සිද්ධ වෙනවා. ඉතින් ඒ ගැන අහලා බලන්න ප්‍රනීත් එක්කම අපි සම්බන්ධ කරගත්තා ටෙක්නිකල් ට්‍රේනින් මැනේජර් නදුන් අමරසිංහ මහත්මයා. නදුන් මහත්මයා දැන් මොකද්ද මේ ඩිමෝ ඇකඩමි එකේ ඉගෙන ගන්න දරුවෝ මෙතන කරන්නේ? ඩිමෝ ඇකඩමි එකේ ඔටෝමොබයිල් මෙකාට්‍රොනික් කරන දරුවන් මාස 12ක ප්‍රායෝගික පුහුණු කාලයක් සම්පූර්ණ කරනවා. එතකොට ඒ ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කරන එක වර්ක්ෂොප් එකක් තමයි Mercedes-Benz passenger car service center එක. එතකොට මේ passenger car workshop එකේ අපේ දරුවන් මාස 4ක වගේ පුහුණු කාලයක් සම්පූර්ණ කරනවා. මේ පුහුණු කාලය ඇතුළත එයාලට passenger cars වල running repairs, ඒ වගේම electrical repairs, fault diagnosis, අපි කියන්නේ සිංහලෙන් අපි කියනවා මේ දෝෂ හඳුනා ගැනීම. අන්න ඒ වගේ නවීන තාක්ෂණයෙන් යුතු Mercedes-Benz රථවල ප්‍රායෝගික පුහුණුව ලබා ගන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඔව්. දැන් ඒතකොට ප්‍රනීත් මේ දැන් ඔටෝමොබයිල් කරන දරුවන්ට ඒ අත්දැකීම ලැබෙනවනේ. එතකොට අර ප්ලාන්ට් ඉන්ජිනියරින් කරන දරුවෝ කොහොමද ඒ අත්දැකීම ලබා ගන්නේ? ඔව් ප්ලාන්ට් ඉන්ජිනියරින් කරන දරුවන්ටත් මේ වගේම ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකක් හම්බෙනවා. ඒක හම්බෙන්නේ ලංකාවේ ප්‍රොමිනන්ට් බිල්ඩින්ග්ස් වල. අපි කියනවා හයි රයිස් බිල්ඩින් වල. ඒක එකක් තමයි World Trade Center එක නැත්නම් අපි කියනවා WTC එක කියලා. ඒ වගේම තව එකක් තමයි Havelock City
මික්ස් ඩිවලොප්මන්ට් කම්ප්ලෙක්ස් එක. ඒකෙත් අපේ දරුවන්ට ප්ලාන්ට් රූම් එකේ මේ ප්ලාන්ට් ඉන්ජිනියරින් සම්බන්ධ ඉන් ඩීටේල් ට්‍රේනින්ග් එකක් හම්බ වෙනවා. ඔය ඉතින් බොහොමත්ම ස්තුතියි නදුන් මහත්මයාට ප්‍රණීත් මහත්මයාට අද දවසේදී මේ වගේ වටිනා කාරණයක් අපිත් එක්ක බෙදා හදාගත්තට ඉතින් මම හිතන්නේ අපේ රටේ තරුණ තරුණියන්ට ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා. හොඳ දැනුමක් ලබාගෙන ජර්මනිය වගේ රටකට ගිහිල්ලා රැකියාවක් සුරක්ෂිත රැකියාවක් බලාගෙන අධ්‍යාපනය හදාරන්න ඩිමෝ ඇකඩමි එකේ.